අත්වට කොප්පරා පන්දම් ආයෝගයන් මැද රාජ සම්මත නිලකරුවන් පිරිවරා තේජස් මංගල හස්තිරාජින් පිට සදහතුක කරනුව වැඩම කරවන නෝත්වාදයක් මේ මුළු පුරවරයටම මේ මහා පෙරහර මංගල ආශිර්වාදයෙන් මේ මුළු පුරවරයම මහා සෞභාග්‍යයක් ශ්‍රීකත්වයක් වේවායි යන ප්‍රාර්ථනයක් අපි ඔබට එකතු කරනවා. ඔබ සැමට වෑවද දෙන්නේ පිරිවෙන් විහාරස්ථ මෝසමිදු පිට ආරක්ෂාව ආශිර්වාදයක් වක්සීගේ එල්ම බෙල්ම පවතින පුරවරයක් සතර කෝරළේ. දඹහනුවර යුගයේදී සතර කෝරළේ ඒ ඓතිහාසික කතාපුවක් තිබෙනවා. ඊටම ඓතිහාසිකත්වයක් තිබෙන රාජමහා විහාරයක් මේ විහාරය මහනුවර යුගයට අයත් මහනුවර යුගයේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. මහනුවර යුගයේ ප්‍රසංස්කරණයට ලක්වූ පුරාණ විහාරස්ථානයක් විහාරය. එවැනි සංස්කෘතිකමය වටිනාකම තිබෙන විහාරයක පවත්වන පෙරහර. ඒ වගේම මේ විහාරය අයිතිපුරුෂ විහාරය. අපේ ප්‍රදේශයේ අභිමානයක් වුණු වෑවල දෙවියන් රාජා අස්තියක් පුරාණ විහාරය. මේ විහාරස්ථානයක් මේ පෙරහරක් යන දෙකම ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරයක්. මේ පෙරහර මංගලයේ රාජ්‍ය අනුග්‍රහය ලබන පෙරහරක්. රාජ සම්මත පෙරහරක්. ඒ නිසායි අපි මේ පෙරහර මංගලයේ සබරගම පළාතේ සතර කෝරළේ මහා කලා මංගලයේ විරුදාවලිය ලබන්නේ. තවත් සතර කෝරළේ පෙරහරවල් ගණනාවක් පැවැත්වෙන. නමුත් මේ පෙරහර ඊ අතර මහා කලා මංගලයේ විශිෂ්ට විරුදාවලිය ලබනවා. අද නගරය අතුරු සිතුරු නැතුව පිරිලා මහා ජන සහභාගීත්වයෙන් පිරිලා තිබෙනවා. මේ පෙරහර නරඹන්න බැතිමතුන් බොහොම මහත් උද්‍යෝගයෙන් යුක්තව මේ පෙරහර නරඹන අභිලාෂයෙන් බලන ආකාරය අපට දක්වනවා. මේ කෑගල්ල පුරවරිය විශේෂයෙන් පින්නවල අලියානාථාගාරයත් එක්ක සංචාරකයින්ගේ තෝතැන්න. ඒ නිසා අද මේ පෙරහරේ අපිට සමහර දැන් සංචාරකයින් විශේෂයෙන් මේ පෙරහර අත්දැකීම විදින ආකාරයක් දකින්න හැකියාව තිබුණා. මේ තමයි පෙරහරකට ලැබෙන ජාත්‍යන්තර වටිනාකම. එය තමයි අපේ පෙරහරේ සංස්කෘතික අනන්‍යතාවය. අපිට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලිසිය අපේ හරි මතක් කිරීමක් සිදු කරනවා. ඉන්දියානු ස්වර්ගයේ අතුරු පැතියක අතුරු කරලා මේ වෙනකොට අපිට යලිත් අපේ ප්‍රධාන නිවේදන පිළිවෙලට ලබා දී තිබෙනවා. අතුරු කැරවි කිහිපයක්ම මේ වෙනකොට අපේ නිවේදන පිළිවෙලට ලබා දී තිබෙනවා. මේ කාරුණික සීපත් කිරීම පෙරහර මංගලයේ නැරඹීමට ගන්න බැරි පැමිණි පැමිණි නැදීමතු වෙත ඔබේ මුදල් පසුම්බි ඔබේ රට වාහනවල අතුරු කැරවි සහ ඔබේ අනිකුත් ස්වර්ණාභරණ මතක තබා ගන්න පෙරහර මංගලයේ වෙනුවෙන් විශාල සංස්ථාවක් ලබා දෙනවා. විදුවදරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් ඔබ දෙවියන්ට දෙන්න ඔබට මතක් කරනවා. මේ යතුරු කැරලිවල ඉවරදී හිමිකරුවන් වෙනම් අපේ ප්‍රධාන කාර්යාලය පරිශ්‍රය වෙත පැමිණිලා ඔබේ අනන්‍යතාවය තහවුරු කරලා මේ යතුරු කැරලි ලබා ගන්නා ලෙස අපි ඔබට ඉදිරිපත් කරනවා. මේ ඓතිහාසික කෑගල පුරවරේ මහා කලා මණ්ඩලයේ සිරිසිදු පෙරහර විකාශනයේ
අසු පස්සන කෑගම පොසොන් මහතේ හැරේ සිරි අපි හැමෝම එකතු වෙලා පාර දෙපසට වෙලා කාටවත් ඉරිහරයක් නොවන ලෙස නොවන පරිදි මේ පෙරහැර නරඹන අයුරුයි අපි දකින්නේ. ඒ නිසා සදහැවතුන්ගේ මහා මංගල්‍යයක් ලෙස කෑගල් පුරවරේ අපි දකින මේ පෙරහැර මංගල්‍යය 85 වතාවක් මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ විදි සංචාරය කරන ඔබ දන්නවා. ඒ නිසාමයි 85 වරකට මේ කටයුතු අපූර්වට සංග්‍රහණය වෙලා යන්නේ. ඒ නිසා මේ ලැබුණු දායකත්වයේ හරහා තමයි මේ කටකරුවන්ගේ නැගෙනේ ශාස්ත්‍රීය තුලින් විවිධ අර්ථකථන පෙරහැර මංගල්‍යයක් තුලින් ලබා දුන්නත් අපිට තියෙන මහා ශක්තිය කටකරුවන්ගේ නැගෙන සත්‍යෙන් අපිට තියෙනවා පෙරහැර ළඟම ඉනවා කියලා. ඒ නිසා ලොකු කුඩා බාල මහල් මේ හැම කෙනාම පෙරහැරක ආරම්භයේ කොහොමද අපි දකින්න තියෙන කාරණාවක්.
අධ්‍යක්ෂ නිමල් නිරංජන මැතිතුමන් එතුමන් මේ පෙරහරේ දීර්ඝ කාලයක් තිස්සේ මේ පෙරහරේ නිවේදන කටයුතු පිළිබඳව සම්බන්ධ වුණු අපි එතුමන්ට කතා කරන්න මේ අවස්ථාවේදී සූදානම් වෙනවා. මේ අවස්ථාවේදී අපිට දැන් දකින්නට කියාව තිබෙනවා කිරකමන් රටේ ගමන් ආකාරය. පෙරහරක ගමන් රටේ ගමන් යන්නේ ලබන පෙරහර. කිරකමන් රටේ ගමන් කිරීමේ රාජ්‍ය පුරාණ කාලේ ඉන්දියානු රජවරුන් කාලේ ගොවිතැනින් තමයි ජීවත් වුණේ ශ්‍රී ලාංකිකයන්. ඒ ගොවිතැනට අවශ්‍ය වෙනවා ජලය. ඒ ජලය සපයාගත්තේ වැව් අමුණු වලට. මේ වැව් අමුණු වලට ජලය පුරවන්නේ වර්ෂාව. අන්නේ වර්ෂාව සංකේතවත් කරමින් තමයි මේ පෙරහැරට අලියතුන් සංකේතවත් කරන්නේ. බලාපොරොත්තු සංකේතවත් කරන්නේ අලියුගේ. ඒ වගේම මෙද පිටිරීම, ඒ වගේම අකුණු ගැසීම ආදී වශයෙන් වර්ෂාවක ලක්ෂණය තමයි ඉස්සර කාලේ පෙරහැරෙන් සංකේතවත් වුණේ. මේ අර්ථයම අද නිරූපණය කරමින් කෑගල්ලේ පොසොන් පෙරහැර වර්ණවත් කිරීමට මේ කසකණ්ඩායම යොදාගෙන සිටින්නේ. කසකණ්ඩායම සෑමදාම මේ පෙරහැර වර්ණවත් කිරීම සඳහා සහභාගී වෙන කණ්ඩායමක්. ඒ වගේම ඒ කලාකරුවන් විසින් ඉතාමත් විචිත්‍ර අන්දමින් ඒ කසේ පුපුරන ආකාරය අපට දැන් දැක ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම කසේ පුටා ගන්න එකත් එක්තරා රටාවකට කරන යුතු දෙයක්. ඒ කසේ අල්ලගන්න පැත්තේ සිට කෙළවර දක්වා දීප්මන ආකාරයට ගොතන අකට ප්‍රතික්‍රියාවක් තමයි කියන්නේ. මේ ප්‍රතික්‍රියාව විත තමයි කසේ නියම හඬ නිකුත් වෙන්නේ. ඇත්තටම මේ කස පුපුරනකොට අපට ඇත්තටම නේද හඬ වර්ෂාවක ලක්ෂණය පැහැදිලි වෙන බව මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා. කතාවේ කෙනෙක් පුරේ මහා විනාශයක්. අපි පෙරහරට අපි ඇසුර මහා පෙරහර මන්දිරයේ පොඩි වැස්ස කුකුලේ වර්ෂාව ඕනික පරමාර්ථය වඩපාතේ එන සුපුරුදන අදහස් කන්දා දෙපසත් පැහැදිලිව තියෙන බෝඩ දෙක එක හා සමානව කැරකීමෙන් විවිධ රූප ලක්ෂණ එහෙම නැත්නම් දර්ශන බවමින් විශේෂයෙන්ම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂිත වූ පිළිගෝල කණ්ඩායමකුත් අපිට දකින්න ආපු වෙනවා. ඒ පිළිගෝල බලලු වශයෙන් තමන්ගේ ශරීරයේ පුරා මේ වගේම පාර පුරා ඊළඟට සමහර විට දඟදාගෙන සමහර විට බඩගාගෙන ආදී වශයෙන් විවිධ දස්කම් පාමින් මේ කිසිබෝල කරකීම සිදු කරනවා. ඇත්තෙන්ම මේ දරුවන් ඉතාමත් සංයමයෙන් යුතුව තමයි මේ කිසිබෝල කරපන්නේ. මේ අවට සිටින අයට විශේෂ නිවේදනයක් කළ යුතුව තිබෙනවා. මේ කිසිබෝල වල අග පත්තු වෙන දැල්ල සමග තියෙන්නේ තෙල්. මේ හරකවන වෙලාවට තමුන්නාසලාගේ ඇඟට මේ තෙල් විසි වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඈත් වෙලා මේ ධර්මයෙන් කාර්යය අපි ඉල්ලා සිටිනවා. අපි අතන කෝරණේ ඉඳලා සත්පුරේ ඉබෝල කණ්ඩායම අද 85 කෑගල පොසොන් මහා පෙරහර වගේ ඉබෝල කරගෙන රාජ්‍ය සභාව kawan kami sebenarnya. Jauh sampai hari ini
ප්‍රාප්ති රැඳූ විස්කම් ඉදිරිපත් කරමි. උන්ගේ භාවනී ඉනිබෝල කරකවමි. අදර්ශන මේ පෙරහර අද කෑගල නගරේ භාවනාකාරය අපට දක්නට හැකියාව ලැබෙනවා. මේ බැතිමතුන් මහ දුර්භෝගී මේ පෙරහර නරඹද්දී අපට මේ පෙරහර සංවිධායක මණ්ඩලයට මේ අනුග්‍රාහක බවතුන් අපි යලි ස්තුති කරනවා මේ දර්ශනීය මහ පෙරහර පිළිවිසුතුනි හැකියාව ලැබෙමි. ඔබේ ශිෂ්ට කෙනෙකුට පිපිරීම ඇති වෙනවා. ඒ හෙළ පිපිරීමත් සමගම ඒ හෙළ පිපිරීමත් සමගම පිට වෙන ඉලි යාලා අපි විදුලි ආලෝකය එමෙන්න විදුලිය කියලා සමාජය තුළ අපි ප්‍රකාශ කරනවා. ඒ විදුලි ගැනීමට හා සමානව තමයි මේ ගිනිබෝල ගැනීමෙන් අපි අදහස් කරන්නේ. විශේෂයෙන්ම පෙරහැර කියන්නේ ඉස්සර කාලේ අපි ජලය ලබා ගන්න වැස්සවල ආග දෙවියන්ගේ පීඨාධාර පතමින් තමයි පෙරහැර කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගොවි සමාජයට අවශ්‍ය ජලය සපයා ගැනීමට. ඒ ජලය සපයා ගැනීමට තමයි මූලික ආරම්භයේම අපේ සිංහල ජනතාව පෙරහැර කරලා තියෙන්නේ. මේ පෙරහැරේ ඒ සංකේතය අදත් මෙම වසන්ත රැඳේදී අපට දැක ගන්න ලැබීම ඉමා සතුටුන කාරණයක් කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපිට ඉරමරම් පවතින කුමයි සාධියක් සෝලා මේ මහානීය සංස්කෘතික ගුරුමේ අභිමානය රැගෙන අපේ ශ්‍රාමික දක්ෂෝ රැගෙන ප්‍රථම රාජකාරී කරුවා ගමන් ගන්නවා. නන්දපුරේ ඊට පිටුපස ඉපස්සේ සේසත් රැගෙන යන ඉර කරුවන් ගමන් ගන්න ආකාරයට වෙනවා. නන්දපුරේ අපිට ප්‍රායෝගික රැගෙන යන කරුවන් ඉතා පිරහරක් පැවැත්වූ රාජානි පවත්වපු පෙරහරවල රජුගේ හමුදාවේ බණ පිරිස් ගමන් කළා කියලා මේ වංශ කතාව සඳහන්. ඒකයි අදට පෙරහරදී පුරායුධ හා බම්බු ඉරකරුවන් රැගෙන යාම සංකේතවත් කරුණේ මේ රාජකාරී කරුවන් ගමන් කරනවා. ඒ සඳහා අපේ පාසල් විද්‍යාලයේ කෑගල්ල ප්‍රදේශයේ විද්‍යාව කීපයක අපේ සිසුන්ගේ නායකත්වයේ ආයතනයේ නායකත්වයේ ලැබී තිබෙනවා. තාම කෑගල්ලේ මීදු පෙරහැර වර්ණවත් කිරීමට ශාන්ත මරියා මහාවිද්‍යාලය, කෑගල්ල මහාවිද්‍යාලය ආදී මේ නගරයේ ආසන්න විද්‍යාලවලින් පොඩි ශේෂත් ගෙන යාමට මේ දරුවන් සහභාගී වෙනවා. අදත් මම හිතන්නේ එම කෑගල්ල විද්‍යාලය, ඒ වගේම ශාන්ත මරියා මහාවිද්‍යාලය ආදී වශයෙන් නගරයේ පාසල් වල පිරිමි දරුවන් තමයි මේ පොඩි රැගෙන යන්නේ. ඇත්ත වශයෙන්ම බෞද්ධ කොඩිය අතේ තියාගෙන යාමත් මම හිතන්නේ සමන්ත ලොකුම උදාලප්පන ප්‍රීතියක් ඇති වෙන අවස්ථාවක් වශයෙන් මා මේ අවස්ථාවේදී හඳුන්වා දෙනවා. ඇත්ත වශයෙන්ම දරුවනි ඔබලා ඔය කොඩිය උස්සගෙන යන්නේ ඇත්ත වශයෙන්ම බෞද්ධයෝ වශයෙන් තමන්ගේ අභිමානය ඉදිරිපත් කිරීමක් වශයෙන් කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. Asal-paswasera අනවරත පෙරහර සිරිතක් අප මිනිස්සේ පෙරහරේ සිරියුමත් නම් කායන වාදන දෙලයි පුදුවත් කරගෙන යොමුතනන්ද මනුතනන්ද අලියතු විශ්වම විමුක්තිය සම්බර කෝරේ රාජකීය පෙරහරක සිරිත කෑගලු පොසොන් මහා පෙරහර මණ්ඩලයේ ප්‍රථම හස්ති සම්ප්‍රාප්තියට යමින් අපට දැන් දකින්නට හැකියාව තිබෙන්නේ ප්‍රථම හස්තියා පිට
පෙරමුණේ රාජ තමයි මේ පෙරහැර පිළිබඳ සියලුම විස්තර අඩංගු මේ මංජුසාව අතේ තියෙන්නේ. අර අපට දැන් පැහැදිලිව පෙනෙන්නේ මේ මංජුසාව. මේ මංජුසාව කරගෙන අත්ත වශයෙන් අභිමානවත් ලෙස පෙරමුණේ රාළ වඩිනවා. ඇත්තෙන්ම පෙරමුණේ රාළ මේ වාක්‍ය මේ මෙස්පාට ලැබීමත් මම හිතන්නේ මේ පුරවරේ පවත්වන පෙරහැරේදී ලොකුම ගෞරවයක් කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා. පෙරමුණේ රාජ අතේ තිබු ගමන් කරනවා. මේක පෙරමුණේ රාජ අත සභාවෙන් ඉරගෙන යන්නේ. මේකම් විද්‍ය වගේ සංකේතවත් කරනවා. ඉදා පෙරහරේ ප්‍රධාන ඒ විශ්ව කණ්ඩායම අපි මේකෙන් කිව්ව මේවා විශ්ව කණ්ඩායම නැත්නම් ප්‍රධාන අද මේ අපට සමග සිදුවන්නේ පිටිකම ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පිටිකම රිදී විහාරයේ සේවාවමාර සුජිතානන්ද මහතා සුජිතානන්ද කලායතනයේ නැත්නම් පිටිකම රජක කලායතනයේ අසුරනාද විශ්ව කණ්ඩායමයි අද මේ සිවාදනයේ පෙරහරට එකතුවක් අත්තය විතතය විතතාතය ගණය සුසිරේ යන පංචාංග සූර්ය නාමයේ මේ හේවිසි වාදනය හා සම්බන්ධයි. ඇත්ත වශයෙන්ම ඉතාම විශිෂ්ටාන්දමින් ශිල්ප දක්වන ගමන් හේවිසි වාදනය කරමින් යන මේ හේවිසි කණ්ඩායම අභිමානවත් ලෙස මේ පෙරහැර වර්ධවත් කරනවා. ඇත්ත වශයෙන්ම කෑගල්ලු පුරවරේ ජනතාවට පුදුමාකාර ආනන්දරයක් මෙවන් කණ්ඩායමක් අපේ පෙරහැරේ ඉන්නවයි කියලා අපේ පෙරහැරේ කියයි කියලා අපට ආඩම්බර වෙන්න පුළුවන් කියලායි මේ අවස්ථාවේදී මා සඳහන් කරන්නේ. ඒ වගේම මේ දේවිසි වාදනයේ පමණක් නෙවෙයි දේවිසි වාදනයට අදාළ අතටයට අභිගානෙව විතතේ කියන්නේ අඩිප්පෝලින් ගානෙව ආතට විතතේ කියන්නේ අදින්සා අඩුප්පුවෙන් ගාන දවුල ඒ සුසිරේ කියන්නේ පිළිපින වාද්‍ය මුලං ආධාරයෙන් පිළිපින හොරණෑව ගණේ කියන්නේ තාලපොට මේ කියන පාට සියල්ලකින්ම සම්පූර්ණ පංචතූර්ය නාදේ මා කණ්ඩායම මේ අවස්ථාවේදී මේ කණ්ඩායම හඳුන්වනවා. එන්නකො ඉදිරියෙන් මේ ගමන් කරු වබන්නේ කෑගල්ලු කුසුම් මහා පෙරහරේ දෙවන හස්ත සම්ප්‍රාප්තිය ත්‍රිපුජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් මියන්මාර ජනරජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී දළදා මාලිගා ඇත්කාල වෙනුවෙන් පරිත්‍යාග කරන ලද මියන්මාර දේශයේ හිටපු ජනාධිපතිනිය අවුන් සාන් සුකී මැතිණිය විසින් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පත්තිය වෙත පරිත්‍යාග කළ පුලතිස්සි රාජා පැටවා අද කෑගල්ලු කුසුම් මහා පෙරහර මංගල්‍යයේ ගජනායක නිලමේතුමන් ගමන් ගන්නවා. ගජනායක නිලමේතුමන් හඳුන්වන්නේ පෙරහරේ අලියතුන් බාර රාජකාරී පංගුවේ ඉදායි රාජදගවය රජුට ඉදිරිපිට රාජකාරී පංගු බාර. ඒත් අලියතුන්ගේ මේ පුරුවේ රාජකාරී භාවය කටයුතු කරපු රාජකාරී නිලමේවරයා වන්නේ ගජනායක නිලමේතුමන් අද මේ පෙරහරේ ගමන් ගන්නවා. සියල්ම ඒ සාම්ප්‍රදායික වෙන වගේ භාරකාරීත්වයක් ඔබට රජනායක නිලමේතුමන් පෙරහරේ දෙවන අත්‍යාපිත ගමන් ගැනීම පෙරහර සිරිත. මේ පසුපසින් ගමන් කරන්නේ අවරම් කණ්ඩායම. ඉතාමත් කුරුමුටි හැරුදවල් පිළිසක් විසින් මේ පවත්වාගෙන යන අවරම් කණ්ඩායම යාවන කණ්ඩායම මේ අත්ත වශයෙන්ම රාජ සභා නැටුම් වලට අයිති වෙන නර්තනයක් තමයි යාවන. යාවන ඒ වගේම ශ්‍රවණන් මේ තේරම රාජ සභා නැටුම් අද මේ
විශේෂයෙන්ම අපට දැකීමට ලැබෙන වාසනාවක් කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ දැන් දකින්න හැකියාව කාර්යකරුවන් තමයි දැන් අපි අලුත්ව වැඩිපුර දේවාලයක ඉන්නේ. සෝමමාන ඒසවත් සුරිමල හස්තියාපි තමයි. නමුත් අපට දැන් කටුකයි යවන්න වෙනවා. ඒක ඉතිරහයි ඉතිරි විදිහට සුවිශේෂී ලක්ෂණයක්. අපි අද අපි මේ වචනරා මේ හැද සාමල නැත්නම් අදිශානි කලාවේ ඉදිරිපත් කිරීමක් කරනවා. මානවර නාථ දේවාලයේ ඉදපු බස්නායකතුමේ මහයංගන ශ්‍රීමා සමන් දේවාලයේ වත්මන් බස්නායකතුමේ ඊකෙන්ද නියමිතුමන්ටයි කිව්වේ.